The big story. Ready to explore Kuala Lumpur? All inclusive return fare starting from 65,300 rupees with FitSair. මෙරට යුද සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය තීරණය කළේ පසුගිය මාර්තු 24 වැනිදායි. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායකමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව් දෙනාට මෙලෙස සම්බාධක පැනවුණා. යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වයේ දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. උපුටා ගැනීම. LTTE සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වූයේ 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලාවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ LTTE බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මිය ගොස් 86 දෙනෙකුට බරපතල තුවාල සිදු වූ පසුවය. 2006 ජූලි මාසයේදී LTTE මාවිල්ලාරු සොරවුව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වෙනිදා LTTE සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම නතර නොවිය. යුද්ධය අතරතුර මහපරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව LTTE සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි. යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු යුදකාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වෙනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60ට වඩා දිනාගත්තේය. බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභ වේ. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ලවන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021 සහ 2023 විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ලවන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි. මහින්ද රාජපක්ෂ පස්වැනි විධායක ජනාධිපති. උපුටා ගැනීම අවසන්. මේ අතර එක්සත් රාජධානිය පැන වූ සම්බාධක සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා. මේ රටේ යුද්ධය අවසන් කරපු රණවිරුවන් ඉලක්ක කරගෙන යම් ක්‍රියාදාමයක් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳ අද වෙනකන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළා නැහැ. හැබැයි ඒ පිළිබඳ ස්ථාවරය ප්‍රකාශ කරපු නැති ආණ්ඩුව පාතාලය මර්ධනය කරන්න ගියපු අතරමඟ වෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. ඉරාක යුද්ධයේදී බ්‍රිතාන්‍යයේ මැදිහත් වීම සම්බන්ධව බ්‍රිතාන්‍ය විසින් අභ්‍යන්තර විමර්ශනයක් කළා. ඒ විමර්ශන වාර්තාව ලෝක ප්‍රකට චිල්කොට් වාර්තාව. ශ්‍රීමත් ජෝන් චිල්කොට් ඒ විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා. බ්‍රිතාන්‍ය ඉරාක යුද්ධය සම්බන්ධයෙන් සිදු කළ මැදිහත් වීම පිළිබඳව මේ චිල්කොට් වාර්තාවේ ප්‍රධාන කරුණු 3ක් අනාවරණය කළා. 1. ඉරාකයේ සම්බන්ධ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය අසත්‍ය තොරතුරු මත පදනම් වෙච්ච එකක්. 2. බ්‍රිතාන්‍ය ඉරාක ආක්‍රමණයට මැදිහත් වීම සාමකාමී ප්‍රවේශයන් මගහැර ගත්ත වැරදි ආක්‍රමණශීලී තීරණයක්. 3. බ්‍රිතාන්‍ය ඒ මොහොතේදී ඉරාක යුද්ධයේ පසු විපාක සම්බන්ධ අවතක්සේරුවක ඉඳලා තියෙන්නේ. ඔබට මතකයි ටෝනි බ්ලෙයා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදටත් චෝදනාවට ලක් වෙමින් තිබෙනවා. දැන් මේ චිල්කොට් වාර්තාව හමස් පෙට්ටියට දාපු බ්‍රිතාන්‍යය තමයි ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම සම්බන්ධව මෙවැනි ප්‍රතිපත්තියකට යන්නේ. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිතුමාට උදව්වක් විදිහට මම මේ පොයින්ට් එක දෙන්නේ. ජනාධිපතිතුමනි,
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ප්‍රශ්න කරන්න මේ වැරදි තීරණය පිළිබඳව ඒ ප්‍රශ්න කරන වෙලාවේ චිල්කොට් වාර්තාව ගැනත් අහන්න. ජාත්‍යන්තරය පිළිබඳ ඒවගේම යුද නීතිය පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන් අය එකතු කළා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා වහාම කැඳවලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න සාකච්ඡා කිරීමේ වගකීමක් තියෙනවා. මොකද අපිත් ස්වෛරී රාජ්‍යයක්. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් රජයක් පැය 48කටත් එහා කාලයක් නිහඬවීම පිළිබඳව රටේ ජනතාවටත් ප්‍රශ්නයක් තියෙනවා. මෙවන් පසුබිමක එක්සත් රාජධානිය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානින් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පැන වූ සම්බාධක සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ නිල නිවේදනයක් නිකුත් කළා. උපුටා ගැනීම. අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒක පාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේ සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ. උපුටා ගැනීම අවසන්. විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රු පැට්‍රික් මහතා වෙත අද එම අමාත්‍යාංශයේදී දැනුම් දුන් බවයි.